හයි අද හදමුද මාත් එක්ක මෂ්රූම් කරේ එකත් එක කිව්වට චෙෆ් මිස්ටර් එයා තමයි මෂ්රූම් කරේ එක හදාය ගිහිල්ලන කල් මම අනිත් ටික හදලා තියෙනවා. අද අපි මෙනු එක තමයි පොල් රොටි මෂ්රූම් කරේ එකයි පරිප්පුයි ලුණු මිරිසුයි. ඉතින් මම මුලින්ම පරිප්පු එක හදන්න පටන් ගත්තා. මම උයන්න කම්මැලි කෙනෙක්. මම අද කියන්න මං කොහොමද කෑම හදන්න ආස වුනේ කියලා. මම මුලින්ම කළේ කිචන් එක මං කැමතිම විදියට සෙට් අප් කරගත්ත එක. මට තියෙන හරියම පොඩි කිචන් එක. හැබැයි ඒක මම උයන්න ආස හිතන විදියට හදාගත්තා. අනිත් දේ තමයි ඉන්ටෙන්ෂන් එක. මම මේ කෑම හදන්නේ මගේ හස්බන්ඩ්. he is the one who matters the most. එයා කැමතිම දේවල් කැමතිම විදියට ආදරෙන් හදලා දුන්නම එයා රසයි කියලා කනකොට දැනෙන සතුටට මං හරි ආසයි. ඉතින් සතුට ලබන්න මං හරි ආසාවෙන් උයන්න පටන් ගත්තා. මම පරිප්පු එක හදලා ටෙම්පරාදු කරලා ඊට පස්සේ ලුණු මිරිස් එක හදන්න ගත්තා. කෑම හදද්දි මට තිබුණ ලොකුම ප්‍රශ්නයක් තමයි ගොඩ වෙලාව යන එක. ඉතින් මම ග්‍රොසරිස් නාවම එළවලු හොඳට සෝදලා ස්ටෝර් කළා. එතකොට උයන වෙලාවට කපලා ගන්න විතරයි තියෙන්නේ. ලුණු මිරිස් කරපිංච රම්පේ වගේ දේවල් සතියකට වගේ වෙන්න එකපාර සුද්ධ කරලා ස්ටෝර් කරගන්නවා. අනිත් දේ තමයි පුළුවන් තරම් කිචන් එක හැඩි වෙන්න නැතුව උයනවා. සහ උයන ගමම්ම අස් කරනවා. උයලා ඉවර වෙලා භාජන සෝදලා කරද්දි මට වෙලාව යනවා වැඩි. හැබැයි උයන ගමම්ම අකර කර උයද්දි මීල් එකක් හදාගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. හැබැයි මේ කරන වැඩේ නම් කියන්නේ මට ඔයිඩී කියලා. දැන් හතු එක හදන්න පටන් ගත්තා. අපි මේ අරන් තියෙන්නේ ඔයිස්ටර් මෂ්රූම්. මුලින්ම හතු ටික චූටි තීරු වලට ඉරාගෙන ලුණු වතුර දාලා විනාඩි 10ක් විතර තියන්න ඕනේ. අපි මෂ්රූම් එක හදන්න ගත්ත මැටි භාජනයක්. ඒකට තෙල් ටිකක් දාලා හත් වෙනකොට පොතුත් එක්ක තලාගත්ත සුදු ලුණු ටිකක් දානවා. සුදු ලුණු එක ටෙම්පරාදු වෙද්දී මිරිස් කුඩු ටික 3-5 කුඩු ටිකක් දානවා. ඊට පස්සේ ලුණු මිරිස් කරපිංචා රම්පේ කුරුදු පොතු එනසල් කහ කුඩු ටික දාගන්නවා. ටික ටික ටෙම්පරාදු වෙනකොට සෝදලා හොඳට වතුර මිරික ගත්ත හතු ටික මේකට දාන්න ඕනේ. ඊට පස්සේ ලුණු දානවා. බැලෑරයක් හොඳට වතුර දිය කරගෙන ඒක දාන්න ඕනේ මේකට. ඊට පස්සේ වතුර ටිකක් දාලා තැම්බෙන්න තියන්න ඕනේ. අපිට උඹලකට දාන්න අමතක වෙලා. විනාඩි 10ක් විතර ලෝ හීට් එකේ මේක තඹ ගන්නවා. ඊට පස්සේ මිටි කිරි ගම්මිරිස් කුඩු ටිකකුයි දාලා පොල් කිරි ටික උතුරන කල් තියලා ලිපෙන් බා ගන්න ඕනේ. ඔහොම තමයි මෂ්රූම් කරේ එක හැදුවේ. Thank you for watching this video. Bye.